එතකොට අම්පාරේ බඩේරුඟු වස්සන්න නෙලලා ගොවියෝ ළඟ තියාගෙන ඉන්න අවස්ථාව. මේ අවස්ථාවේදී ලාල්කාන්ත ඇමතිවරයයි වසන්ත සමරසිංහ ඇමතිවරයා කිව්වා බඩේරුඟු මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ගොවියන්ට අසාධාරණයක් සිද්ධ වෙන්න දෙන්නේ අම්පාර පොළොන්නරුව අම්පාර මොනරාගල එතකොට ඕ වගේ බඩේරුඟු වැඩිපුර වගා කරන පැතිවල බඩේරුඟු මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඇති දානවා කියලා. අපිත් බොහොම සන්තෝෂෙන් හිටියා මෙහෙ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන කොහෙද දාන්නේ කියලා. ඒ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන දානවා කියලා සතියක් ගියේ නෑ. ඒක අමතක වුණා. වහාම පිටරටින් බඩේරුඟු ආනයනය කරන්න අවසරය දුන්නා. ඒත් එක්කම වෙළඳ පොලේ බඩේරුඟු මිල 152කට තිබ්බ බඩේරුඟු මිල මෙයාලා දැන් මේ 135 ස්ථාවර මිලක්. එතකොට 135ට වැඩි මිලක් තිබුණා. 152කට තිබ්බ බඩේරුඟු මිල රුපියල් 90 100 110 දක්වා ආනයනය කරන බඩේරුඟු වල ආනයනය කරන නිසා මෙහි බඩේරුඟු වල මිල බැස්සා. අපි අහපුවාම පුජ්‍යලික වෙලෙන්දෝ බඩේරුඟු මිලදී ගන්න ව්‍යාපාරිකයන් අහපුවාම කිව්වා පිටරට එන එක ක්වොලිටිය වැඩි. ඒක හින්දා මේවට මිලක් දෙන්න බෑ. මේවා මේ මිල කියලා කිව්වා. එතකොට ගොවියෝ කොච්චර අසරණද? බඩේරුඟු පැකට් එකක් වෙනවා කිලෝ 5ක් රුපියල් 16000ක් ජෙට් කියන එක. අපි හිතුවේ ජෙට් කියන එක. එතකොට අපිට මහත්යෝ මේවා හිටවලා ජෙට් එකේ නෙවෙයි මහ පොළොව ඇතුළට තමයි යන්න වෙන්නේ. මොකද මේ දවසෙන් දවස ගන්න අමනෝඥ තීන්දුව తీරන හින්දා ගොවියා වලපල්ලට යවනවා. ඒ වගේම තමයි මේ වෙනකොට බඩේරුඟු දෙන්න පුළුවන්. කුණු කොල්ල තමයි දෙන්න වෙලා තියෙන්නේ. මොකද මේ පහුගිය කාල සීමාවේ බඩේරුඟු කරන් යන්න ආවා රුපියල් 150ට මේ බඩේරුඟු අරන් ගියා. රජයෙන් දැම්මා 135ක පාලන මිලක්. එන්නේ දැන් අපි ලක්ෂ ගණන් වෙලම් කරලා ණය වෙලා මේවා කරලා අපි දැන් මේක 130ට 35ට ණය ගවා ගන්න බැත්තත් කුඩා වෙලා තියෙනවා. ඒ මදිවට රජයෙන් බඩේරුඟු රටින් ගෙන්නලා. ඒක නිසා අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. ඉතින් රජයට අපි කියන්නේ මේ සාධාරණ මේ ගොවියට සාධාරණ කරන්නේ මේ ලක්ෂ ගණන් ණය වෙලා අපි මේවා කරන්නේ දැන් වෙන අවුරුදු වල රුපියල් මේ 15000ට ආයකොත් මේ අවුරුදු 25000යි. ඉතින් අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. මේ බඩේරුඟු වලට සාධාරණ මිලක් ලබා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා හිටින්නේ. අපි වගා කරලා ආරක්ෂා කරලා අලි සතුන් හැම දෙයකම බේරගෙන අද බ්‍රේන් විඳින දුකක් කවදාවත් ලැබිලා නැහැ. මේ වගේ ඉරුඟු ටික අපි කාටද දෙන්නේ? මිලක් ඇත්තෙත් නැහැ. මොකද මේ ආණ්ඩුව පිටවගෙන මිනිසුන්ට කන්න නැහැ. වේලා ගන්න බෑ. වැස්ස වහිනවා. මොන රටක්ද මේක? අපි කොහොමද එක්තර දුක් විඳලා කලේ හිටපු කාලේ ඉඳලා පොර මිල වැඩි වියදම වැඩි අද බෙහෙත් ටික ගහන්නත් මේකට ගලබුවන්ට කොච්චර වියදම් කරලාද බලන්නකෝ අදත් කොච්චර මහන්සි වෙනවද මේක විකුණා ගන්න සුට්ටුවට ඉල්ලනවා කාට මිලක් නැහැ අපි කොහොමද මේ ජීවත් වෙන්නේ ලයිට් බිල් වැඩි වතුර මිල වැඩි ළමයින්ගේ ආර්ථික වියදම හැමදේම මිල වැඩි මේවට මිල නැහැ. ගොවියට මිල නැහැ. අඳින්නත් නැහැ අපිට. අපේ බඩවලුත් එක ඇකිල්ලා තියෙන්නේ. තියෙන සර් දැන් ලංකාවේ බඩේරුඟු වගා කරද්දී මේ දේශීය මේ බඩේරුඟු තියෙද්දි පිටරටින් ගෙනල්ලා තියෙනවා. ලංකාවේ පාලන මිල 135 දාලා තියෙද්දි අඩුවට බඩේරුඟු ඉල්ලන්නේ බඩේරුඟු පැකට් එකක් වගා කරගන්න එක පැකට් එකක් වගා කරන්න රුපියල් 75000ක් විතර යනවා. මේ ඉතින් 135 ගානේ දීලා අපිට බැංකුව වලින් ණය අරගෙන එතකොට මේ අපි රත්තරන් බඩු බැංකුවේ තියලා තමයි මේවා වගා කරන්නේ. ඒවා අපිට විකුණ ගන්න විදිහක් නැහැ. රජයෙන් හරි පාලන මිලක් දීලා මම නම් කියන්නේ අපිට මේ බඩේරුඟු ටික අලෙවි කරගන්න විදිහට හරියට මේ රජයේ මැදිහත් වෙලා හරි අපේ බඩේරුඟු ටික විකුණ ගන්න හරි පාලන මිලක් ලබා දෙන්න කියලා තමයි කියන්නේ.